එකයි. දෙකයි කියන්නේ මින් අරින්න ඕනේ. හෙලෝ ගයිස් ඉතින් ඔන්න අද ඩේලි බ්ලොග් එකක් මේකක් ගෙනාවේ. ඉතින් අද සෙනසුරාදා අද ඔන්න අපිට සිකුරාදා සෙනසුරාදා ඉඳලා ලෝන් වීකෙන්ඩ් එකක් හම්බුණා. ඉතින් අපේ මාසේ ඉතින් අද අපි බලමු මගේ ඩේලි රූටින් ටික කොහොමද වෙන්නේ කියලා. ඉතින් ගයිස් ඔන්න අද මම මුලින්ම කරන දේ තමයි ඉතින් මම උදේම ගන්නවා බීට්රූට් ජූස් එක. සාමාන්‍ය මම දවසක් ඇර දවසක් වගේ තමයි ඒක ගන්නේ. ඉතින් මම ඒක ගන්නේ මගේ ස්කින් එකට තමයි මම කියන්නේ ට්‍රීට්මන්ට් එකක් විදිහට ඒක ගන්නේ. කට්ටිය අහලා තිබ්බ මං යූස් කරන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා ස්කින් එකට. ඉතින් මං ස්කින් එකට කියලා එහෙම ලොකු ප්‍රොඩක්ට් යූස් කරන්නේ නැහැ. ඉතින් ඔයාලට ඕනම සුපර් මාකට් එකකින් හරි ෂොප් එකකින් හරි ගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රීම් එක. මේක ෆොරෙවලාගේ තියෙන ක්‍රීම් එකක්. ඔයාලා පේන ඇති. ඔව් පේනවා ෆොරෙවර් එකේ තියෙන බොඩි ලෝෂන් එකක්. ඉතින් මේකේ එක වේරියන්ට් ටයිප් බොඩි ලෝෂන් තියෙනවා. ඉතින් ඔයාලට ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම ඕක තමයි යූස් කරන්නේ. ඉතින් මම ස්කින් එකටයි දෙකටයි ඕක තමයි යූස් කරන්නේ. ඉතින් ගයිස් මම කරන දේ තමයි මුලින්ම බීට් ගෙඩිය හොඳට අරගෙන හොදලා ඒක සුද්ධ කරගන්නවා. ඊට පස්සේ මේ වගේ මුලින්ම පිහියක් අරගෙන ඒකේ පොත්ත හොඳට අයින් කරගන්නවා. ඊට පස්සේ ඒක චූටි කෑලි වලට කපලා බ්ලෙන්ඩ් එකට දාගන්නවා. ගෙඩිය පිටින් දාන්න එපා, බ්ලෙන්ඩ් එකේ තල සවුත් වෙයි. ඉතින් අද නම් මම බීට් විතරක් නෙමෙයි මේකට දාන්නේ. අද කැරටුත් මම මේකට මික්ස් කරනවා. ඉතින් ගයිස් තව දෙයක් මම මේකට දාලා තියෙනවා. ඒ තමයි ඕට්ස් මම එකතු කරන්නේ මගේ එක්ස්ට්‍රා කැලරිස් ටික මට ගන්න ඕන නිසා. ඉතින් මේ ඕට්ස් වලම තව දෙයක් තියෙනවා හනායට ගන්න මම ස්කින් එකට. ඉතින් මේ තියෙන්නේ මගේ ක්‍රේටින් එක. ක්‍රේටින් එකත් මම ජූස් එකට දාලා තමයි අද බොන්නේ. ඉතින් ගයිස් ඔන්න මම මගේ ජූස් එක හදාගෙන තියෙන්නේ. ඉතින් අපි දාගමු කෝප් එකට. ඉතින් අද හරිය ටිකක් උඩට තියෙනවා. මොකද ඕට්ස් මම මේකට දැම්මා. මම දන්නේ නැහැ මොකක්ද වෙයිද කියලා. මොකද මේකේ තියෙනවා දැන් බීට් තියෙනවා, කැරට් තියෙනවා, එතකොට ක්‍රියේටින් තියෙනවා, ඒ වගේම ග්ලූකෝස් තියෙනවා. ඕට්ස් තව දෙයක් තියෙනවා හනායට. ඔයාලා දන්නවා ඇති සුපර් මාකට් තියෙන ෆ්ලැක්සීඩ් කියලා. ඒවත් මම ගන්නේ මගේ ස්කින් එකට. ඕට්ස් එක ගන්නේ මගේ වර්ක්අවුට් කරන නිසා. ඉතින් ඒකට ගන්න එක්ස්ට්‍රා මීල් එක විදිහට තමයි මම ඕට්ස් ගන්න උදේට. ඉතින් අද ඕට්ස් එකත් මේකටම දැම්මා. අපි එහෙනම් බීලා බලමු. ගයිස් බොන්න අමාරුයි. මොකද මේ ඕට්සුත් තියෙනවා, කැරටුත් තියෙනවා, බීටුත් තියෙනවා. කියන්නේ අප්පිරියාවක් නෙමෙයි, නිකන් අර කරා ඉන්නේ බීට් රස තමයි එන්නේ ගොඩක්ම. අප්පිරියාවෙන්වත් බොනවා. ඉතින් මොකද මම මේක ගන්නේ මගේ ස්කින් එකටයි සහ මගේ මේ වර්ක්අවුට් කරන නිසා. ඉතින් මගේ අද කැලරිස් ගන්න ඕන නිසා මම මේක ගන්නවා. එහෙනම් ගයිස් ඉතින් ඔන්න මගේ උදේම නැගිටලා මගේ ජූස් එක මම ගත්තා.
අපි එහෙනම් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා අද දවසේ දින වැඩ කටයුතු. Few moments later. ඉතින් ගයිස් අද නිවාඩු දවසේ මට ගෙදර ඉන්න කම්මැලි කමට ඉතින් මම යාළුවාට කෝල් එකක් දීලා අද අපි නාන්න යනවා ලස්සන තැනකට. ඉතින් මේ තැන මේ දවස්වල ගොඩක් වයිරල්, ගොඩක් ට්‍රැවල් කරන කට්ටිය එනවා. ඉතින් අද යන ලොකේෂන් එක තමයි මණ්ඩාගල. ඉතින් මේක තියෙන්නේ අනුරාධපුර තලාව ටවුන් එකට ළඟ තමයි මේක තියෙන්නේ. කිලෝමීටර් 5ක විතර දුරින් ඇතුළට එන්න ඕනි තලාව ටවුන් එකේ ඉඳන්. බලතරින් එන්නේ කිව්වා. උඹ දෙනෙක්ට ගහලා මම දෙනෙක්ට ගහලා හතරයි නේද? ඉතින් නිකම්ට ගහනවානේ. ඉතින් ගයිස් ඔන්න වීඩියෝ එකේ අවසානම මොහොතට ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා.
ඉතින් මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් තව මොන හරි ඇඩ් වෙන්න ඕන නම් වීඩියෝස් වල ඉතින් ඔයාලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා ඔක්කොම සතුටින් පරිස්සමින් ඉන්න. ජය වේවා.